ආයුබෝවන් අපේ නයිකුක් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි එහෙනම් බලමුද කොහොමද රසම රස චීස් පැස්ත එකක් අඩු වියදමින් ගෙදරදිම හදාගන්නේ කියලා. මුලින්ම අපි රත් වෙච්ච පෑන් එකට තෙල් ටිකක් දාගෙන ඒකට කොටාගත්ත සුදුරුණු ටික දාලා පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකටම රම්පෙ ටිකයි ඊට පස්සේ කපාගත්ත තක්කාලි ටිකයි දාලා පොඩ්ඩක් වෙලා වහලා ඒක තැම්බෙනකන් තියන්න. ඊළඟට අපි මේ වාජනයට කපාගත්ත නෝනු ටික එකතු කරගන්නවා. කරිපිංච ටිකත් ඒකටම එකතු කරගන්නවා. ඒක ওই විදිහට හොඳට බැදෙනකම් පියනෙන් වහලා ටිකක් වෙලා තියෙනවා. මොකක් හරි ටූල් එකක් පාවිච්චි කරලා අපි මේ තක්කාලි ටික හොඳට පොඩි කරගන්න ඕනේ. ආයෙමත් ඒක වහලා ටික වෙලාවක් ෆ්‍රයි වෙන්න දෙන්න. ඔයගොල්ලන්ට පේනවා නේද? දැන් මේ තක්කාලි පේස්ට් එක හොඳට අනිත් සුදු ලුණු රම්පේ කරිපිංච එක හොඳට මික්ස් වෙලා බැදෙන ගමන් තමයි තියෙන්නේ. අපි ඒකටම අපි පොඩි කරගත්ත චිකන් ටිකයි ඊළඟට ඔයගොල්ලන්ට ඕනම චීස් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. මම මේකට ගත්තේ අපි සාමාන්‍යයෙන් කන හැපි කව් චීස් එක. ඊළඟට අපි ඒකටම තක්කාලි සෝස් ටිකකුත් එකතු කරගන්නවා. ගොඩක් එකතු කරගන්න ඕනේ නැහැ. මොකද අපි තක්කාලි මුලින් එකතු කරලා තියෙන්නේ. හොඳට මේක මික්ස් කරලා ඉවර වෙලා ටිකක් වෙලා හොඳට ෆ්‍රයි කරගන්න ඕනේ. මේ මික්ස්චර් එක හොඳට ෆ්‍රයි වුණාට පස්සේ අපි ඒකට ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, තුන පහ, ලුණු ඒ වගේ කුළුපඩු ටික එකතු කරගන්න. ඕගොල්ලන්ට කැමති ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. ආයෙමත් රස බලලා ලුණු නම් දාන්න පුළුවන්. ඒ නිසා මුලින්ම ලුණු අඩුවෙන් එකතු කරගන්න. ආයෙම අපි මේකට එලකිරි මිලිලීටර් 250ක් එකතු කරගන්න. එලකිරි එක පොඩ්ඩක් නටාගෙන එනකොටම තම්බගත්ත පැස්තා ටික මේකට එකතු කරගෙන අපිට තියෙන්නේ හොඳට හැඳි ගාන ගමන් පොඩ්ඩක් හිඳව ගන්න. එහෙනම් අපි අදට සමුගන්නවා. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න. ආයෙමත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ගිහින් යන්නම්.